ඉන්නවා අර ටිකක් කුණු රසයට කැමති කියලා අපි අර කියන්නේ. අර කිසිම අරුතක් නැති සින්දු වලට ඔහේ කැමති වෙලා ඔහේ පාරවක් ගන්න නටනවා. හරිද අපි ඔය වෙසක් පොසන් වලට දකින්න නිතරම. අර බැගි ෂර්ට් එකක් අඳගෙන සුදු අප්පච්චිල සුදු අම්මිල අර කියන කොටසක් නටනවා. හරි. අන්න ඒ විදිහට රැප් සින්දු තියෙනවා. ඊළඟට අපි කියනවා එක එක මල් සින්දු කියලා තියෙනවා. ඊළඟට අර නිකන් කිසිම අරුතක් නැති සින්දු වලට ළමයි කැමති. සමහරක් ළමයි කැමති. 2000න් පස්සේ කට්ටිය. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ? ඔව් නංගි අතරම ඔබ කිව්ව කතාව සත්‍යය. මොකද අපි මම කියන්නේ මමත් හැමතැනම යනවා. ඒ යනකොට අපිටත් ඒ වයස් සීමාවල දරුවෝ දකින්නවා. විශේෂයෙන්ම ප්‍රසංග වේදිකාවලට ගිහපුවාම දකින්න එකක් තමයි. ඇත්තටම මේ ඒ කාලේ සින්දු තමයි හොඳ කියන මතේ ඉන්න කට්ටියකුත් ඉන්නවා. පැරණි බිහි වෙච්ච මේ නිර්මාණ. නමුත් දැන් බිහි වෙන නිර්මාණ වලට රැප් සින්දු වලට හුඟක්ට නැඹුරු වෙච්ච කට්ටිය බොහොම වැඩි. ඉතින් මම හිතන්නේ ඒක රසය විඳින ඒගොල්ලෝ ඒ රසය විඳිනවා ඇති. මන්ද අපේ ෆීල් එක නෑ ඒකේ. මේ නමුත් ඇත්තටම මේ මෑත කාලින් බිහි වෙන හොඳ සින්දුත් තියෙනවා. ඇත්තටම ලස්සන සින්දු තියෙනවා. මම නිතරම සින්දු ශ්‍රවණය කරනවා. නිතරම මියුසික් වීඩියෝ බලනවා. ඉතින් බලනකොට මෑත කාලින් බිහි වෙච්ච හොඳ සින්දුත් තියෙනවා. ඒ අතරේ ගොඩාක් කියන නරක ඒවාත් තියෙනවා. ඉතින් එක පැත්තකින් හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. එක පැත්තකින් හරි සෝචනීය තත්ත්වයකුත් තියෙනවා මේ සංගීතය ගැන. එතරම් හුඟක් මම හිතන්නේ මේ පැරණි සින්දු අමුතු දෙයක් කරලා මේ කාලේ එළියට දාලා තියෙනවා. මම හිතන්නේ හුඟක් නාලිකාවලත් ඒවා යනවා. මම වෙලා පංගුවක් වෙලාට හිතනවා ඇත්තටම මේ ලස්සන සින්දු විකෘති කරලා දානවා. ඇයි මෙහෙම කරන්න කියලා එකලාට හරි දුකකුත් ඇති වෙනවා. ඉතින් ඒකත් එක්කලා මම දා තරුණ පරපුර කොයි පැත්තට යනවද කියලා හිතාගන්න අමාරුයි. හිතාගන්න බෑ. අර හිතන දේ වෙන්නේ වෙන දේ හිතාගන්නත් බැරි එකක් තියෙනවා. ඉතින් දැන් අපි දන්නවා චන්දන ලියනාරච්චි කිව්ව ගමන්ම මතක් වෙන්නේ චමින්ද පතිරණ. ඒක වෙනම කම්බිනේෂන් එකක්. මොකද ඒ යාළුකමේ අඹ යාළුකමේ ගජ මිතුරා කොහොමද මේ අඹ යාළුකම ඇති වෙන්නේ මුලින්ම? ඔව් අතරම නංගි මං කිව්වේ පාසල් අවදියේ 6 පන්තියේ ඉඳලා O level දක්වත් ඊට පස්සේ O level ඉඳලා A level දක්වත් චන්දනත් කලාලෝකයට ගියට අපි දෙන්නම A level වලට විද්‍යා විෂයන් තෝරගත්තේ. ඉතින් ඒ සම්බන්ධය තමයි මම හිතන්නේ 6 පන්තියේ ඉඳලා A level වෙනකම් අපි දෙන්න එකට පන්තියේ. ඊට පස්සේ ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සෙත් ඉතින් ඒ සම්බන්ධතාවය කවදාවත් නොනැසී ගියේ නෑ. දිගින් දිගටම අපි දෙන්නගේ යාළු මිත්‍රකම එක දිගටම තිබුණා. ඉතින් මමත් සංගීත පැත්තට නැඹුරුයි. චන්දනත් මගේ සොයුරත් ඒ සංගීත කරන හින්දා අපි දෙන්න මම හිතන්නේ අර ගහට පොත්ත වගේ එකට ඈඳිලා හිටියා. මේ ඉතින් අපි දෙන්නගේ යාළුකම කවදාවත් බිඳිලා නැහැ. දිගින් දිගටම ඇවිල්ලා දෙනවා. මම හිතන්නේ එයාගේ සංගීත ලෝකේ පටන් ගත්ත වෙලේ ඉඳන් මම එතුමත් එක්කලා හිටියා. මම හිතන්නේ බෙල්ලුඩ් රූපවාහිනී ගම්මානෙන් එයා අවුට් වුණා. අවුට් වෙලා ඊට පස්සේ එයාගේ වෘත්තීය වශයෙන් තෝරගත්තේ ගායන දිවිය. ඉතින් ඒ කාලේ මම හිතන්නේ නාමල්ලුඩුගමගෙන් පස්සේ මම හිතන්නේ සීහන කුමාරයා විදිහට හිටියේ චන්දන ලියනාරච්චි. ඉතින් ඒ කාලේ ගොඩාක් සංගීත ප්‍රසංග එයාට හම්බ වුණා. ඉතින් මම එයත් එක්කලා මම හිතන්නේ ලංකාවේ නොගිය තැනක් නැතුව ඇති සංගීත ප්‍රසංග සඳහා. ඉතින් ඒත් එක්කලා මට ඒ ආభాෂයත් ලැබුණා. ඒ වගේම එයාගේ අලුත් පටිගත කිරීම, සින්දු පටිගත කිරීම, ඒවට ස්ටුඩියෝ වලට යනවා. ඉතින් ඒවත් එක්කලා ඒ ශිල්පීන් හම්බ වෙනවා. ඉතින් මටත් ඒගොල්ලෝ ඔක්කොම සියලු දේවල් මොහු වුණා. ඉතින් ඒගොල්ලොත් එක්කලා හොඳ සහසම්බන්ධතාවයක් මට තියාගන්න පුළුවන් වුණා. ඇත්තටම දැනට ක්ෂේත්‍රයේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයින් ඒ වගේම අද කාලේ ඉන්න සියලුම ශිල්පීන් ගොඩක් අපි දෙන්නව ගොඩක් අඳුරනවා. චන්දන හින්දා තමයි මම ඒගොල්ලොත් අඳුරගත්තේ. හුඟක් වෙලාවට අපි දෙන්නව රැවටෙන අවස්ථාවක් තියෙනවා. දෙනෙක් වගේ කියලා. දෙනෙක් වගේ කියලා. ඒ වගේම ක්ෂේත්‍රයේ ඉන්න හුඟක් අය හිතන්නේ අපි දෙන්න මේ නිමුන් සහෝදරවරු කියලා. ඉතින් එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. හරි දැන් දැනටත් මම හිතන්නේ දැනටත් දිවයිනේ වැඩිහරක් ප්‍රසංග වලට මම යනවා. එයත් එක්කලා සහභාගී වෙන්න යනවා. ඒ වගේම විදේශ සංචාර ගොඩක් සහභාගීලා තිනවා චන්දනත් එක්කලා. මම හිතන්නේ මේ රටවල් ගානකට සංගීත සඳහා විදේශ සංචාර වලටත් මම සහභාගීලා තිනවා. හරි. ඉතින් ඇත්තටම බලනකොට යාළුකමනේ දැන් ගොඩාක් අද සමාජයේ මේ වගේ යාළුකම් බිඳී කැඩිලා යන මොහොතක මේ වගේ යාළුකමක් දකින්නේ හරිම කලාතුරකින්. ඇත්තටම වාසනාවන්තයි. මේ වගේ යාළුවෝ දෙන්නෙක් ඉන්න එක ගැන. ඒ හරිම ආදරෙන් හරිම ලස්සනට ඉන්න ඒ යාළුකම මරු ඉතින්. හරි. අයියේ
දැන් අයියාගේ සෝං එකක් තියෙනවා මිනිස්සු ආදරෙන් වැළඳගත්ත මේ දවස්වල අපි කියන මිනිස්සු ආදරෙන් වැළඳගත්ත සෝං එකක් තියෙනවා. සඳ නෑ. අපි පුංචි කොටසක් අහමුද? අහලා අපි සින්දුවට යමු ඒකේ. නුඹේ ඔය නෙතේ කඳුලල් පිරෝ මගේ මේ හිතේ හිමිකම් කෙරෝ ඒ නුඹ මගේමයි මාසිත සෙවෝ සඳනේ තවත් මේ හිත තනි කෙරෝ